Hai ළමයි, ඔයාලට කොහොමද? අද අපි වත්තෙන්ම කඩාගත්ත කරවිල වලින් කරවිල බැදුමක් රසට හදාගමුද? එහෙනම් දැන් අපි කරවිල ටික කඩන්න යමු. මේ තියෙන ඉතින් කරවිල නම් හැදිලා තියෙනවා ගොඩක්. එයා කඩ. කතුර අරගෙන අපේ සුදු නෝන තමයි අද කරවිල කඩන්නේ. මේක අතලත් එකක් තිබ්බනේ. මෙහෙට එන්න. කරවිල තියෙනවා. ලොකුම ගෙඩියකුත් ටිකක් තියෙනවා. බලන්නකෝ අපේ මල්ලි වතුර දානවානේ. පැලවල වතුර දාන අපි චන්දියා. එයා තමයි බලවලට ඉස්සරහට නා මේ වගේ කරවිල හොයන්න තමයි අමාරු. මිරිස් කරවල දෙකකුත් කඩා ගමුනේ. කොහොමද? මං කඩන්න ඉන්නකෝ එයාට පැහිච්ච බලන්න තේරෙන්නේ නැහැ. අපේ වැත්තේ ගොඩාක් දේවල් හදලා තියෙනවා නේද අම්මේ? ඔන්න ළමයි අපි කරවිල ටික නම් කඩාගත්තා. දැන් අපි හදන විදිය බලමු. මිරිස් කරවල 4කුත් කඩාගත්තා. ඉතින් ළමයි මෙන්න මේ විදියට චූටි රවුම් කපා ගන්න. හරිද? ඔන්න ඉතින් කරවිල ටික මේ විදියට කපාගෙන ඉවරයි. කරවිල ටිකක් කපලා තව එකට තක්කාලි, ලුණු, අමු මිරිස් ඒ ටිකත් කපා ගන්න ඔයාලා. කපලා මේක අපි බැද ගන්න ඕනේ. ඔන්න ඉතින් ළමයි තෙල් ටික රත් වුණාම අපි කපාගත්ත කරවිල ටික මේ දාගමු බැදගෙන. ඉතින් ළමයි මෙතනදී අපි තක්කාලි ලුණුයි දෙක තෙලේ බැදගන්නේ නැහැ. ඒ දෙක අර කරවිල බැදපු එකේ රස්නෙන් තැම්බෙන්න වගේ තමයි මේ අපි ඒක හදාගන්නේ.
කරවිල අවසානට බෙදලා ගන්න ටිකට අමු මිරිස් කරල් ටිකක් දාලා බෙදලා ඒක එකතු කරගන්න. දැන් ඉතින් තියෙන්නේ අපිට අපේ රස අනුව මේකට සීනි ටිකක් දාගන්න, ලුණු, ගම්මිරිස් දාලා මේ ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ රස බලන්න තමයි තියෙන්නේ. ඔන්න හැදුවා බලන්න කාලා රසයිද කියලා. රහයි අම්මා. ඇත්තටමද? ඔව් ගොඩාක් රහයි. thank you. වෙල්කම්. අපේ හොරගෙඩිය කටේ පුරවගෙන කඩම කරවිල මොනවද කන්නේ? නව. රසයිද? ඔව්. ඔයා ආසයිද?